සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් ආවා පුංචි ව්ලොග් එකක් අරගෙන. දැන් ඉතින් බබාලා දෙන්නත් එක්ක ගෙදරනේ. මෙහි ස්කූල් නිවාඩු දුන්නා මාස 3කට කිට්ටු වෙන්න. ජුනි 6 තමයි ස්කූල් නිවාඩු දුන්නේ. ඉතින් මම දැන් එයාලත් එක්ක ගෙදර. එයාලත් එක්ක තමයි දැන් මුළු දවසම ගෙවෙන්නේ. අද උදේට කන්න බබාලා දෙන්නට කිරිබත් ඕන කිව්වා. ඉතින් ඒක නිසා උදේ නැගිටලා ඔන්න මම කිරිබත් හදනවා. ඒ දෙන්න නම් තාම නිදි. ඉස්කෝල් නිවාඩු නිසා ඉතින් වේලාසනින් ඇහැරවන්නේ නැහැ. චුට්ටක් දවල් වෙනකන් නිදාගන්න දෙනවා. කැකුළු හාල් ටික හොඳටම ඉදුණට පස්සේ තමයි මම පොල් කිරි එකතු කරන්නේ. ඉතින් ඒකත් එකපාර සේරම එකතු කරන්නේ නැහැ. සැරෙන් සැරේට ටික ටික එකතු කරගෙන තමයි මම කිරිබත් එක උයාගන්නේ. අපේ ගෙදර කිරිබත් කන්න ආසම දුවයි පුතයි. එයාලා නිතරම මගෙන් කිරිබත් ඉල්ලනවා. එයාලට දවස් දෙකෙන් දෙකට වගේ හැදුවත් කිරිබත් කනවා. ඒ දෙන්න ඒ තරමටම කිරිබත් කන්න ආසයි. ඉතින් අද මට ටිකක් උදේම හැරුණ නිසා මම හිතුවා අද උදේට කිරිබත් හදනවා කියලා. ඉතින් ඒක නිසා ඔන්න ඒ දෙන්න හැරෙන්න කලින් කිරිබත් එක හදන්න පටන් ගත්තා. ඔන්න ඉතින් කිරිබත් එක නම් හදලා ඉවරයි. මේ වෙනකොට බබාල් දෙන්නත් නැගිටලා මුණ හෝදලා බලාගෙන ඉන්නේ උණුවෙම කිරිබත් කන්න. මම කිරිබත් කන්න මොනවත් අද හැදුවේ නැහැ. ඊයේ රෑට බබාල් දෙන්නට හදපු කරි ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙන්න එකත් එක්ක කනවා. ඉතින් මට නම් ඉතින් ලුණු මිරිස් තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නැහැ. ඒ දෙන්න ඉතින් ආසයි මෙන්න මේ විදිහට එක එක හැඩවලට කිරිබත් හදලා දෙනවට. ඉතින් මම අද හැදුවේ මෙන්න මේ වගේ මලක් විදියට ඒක ලේසි නිසා. ඉතින් ඒ දෙන්නට ඒ දෙන්නා කන විදිහට මම බෙදලා දුන්නා. මේ තියෙන්නේ මට බෙදාගත්තු කිරිබත් කෑල්ල. මම ඉතින් ඒකට ලුණු මිරිස් චුට්ටක් තියාගත්තා. මේක ඉතින් ගෙදර හදපු එකක් නෙමෙයි. මං ඔයාලට මේක කලින් පෙන්නලා තියෙනවා. මම ගත්තේ මෙහි සුපර් මාකට් එකකින්. මේක ගොඩාක් රසයි. කිරිබත් ආප්ප කන්න නම් හොඳටම ගැලපෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම අද කිරිබත් කන්නේ. උදේට කාලේ ඉවර වුණාට පස්සේ බබාලා දෙන්න කිව්වා පාක් එකට යන් කියලා. අපි ඉන්න ගේ ළඟම තියෙනවා චූටි පාක් එකක්. ඉතින් මේ දවස්වල අපිට හොඳටම රස්නෙයි එළියට බහින්න උනත් මම නම් ගොඩාක් අකමැතියි දවල් වරුවට. දැන් වෙලාව 10ට 10 මාට විතර වගේ ඇති. ඒ වුණත් ඉතින් ගොඩක් රස්නෙයි. බබාල් දෙන්නට ගෙදරත් ඉන්න කම්මැලි නිසා පාක් එකට යන් කිව්වා. ඒක නිසා ඉතින් මම ඒ දෙන්නත් එක්කම පාක් එකට ආවා. පාක් එකේ ඉන්නේ අපි තුන්දෙනා විතරයි. කිසිම කෙනෙක් නැහැ. මොකද ඉතින් මේ වෙලාවට කවුරුත් එළියට බහින්නේ නැහැනේ. අපිට උදේ වුණාට අවුව හොඳටම තියෙනවා මාර රස්නයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි පැය භාගයක් විතර දෙන්න සෙල්ලම් කරා. ඒ දෙන්නටත් කම්මැලි හිතුණා. ඊට පස්සේ ඉතින් චුට්ටක් වෙලා ඉඳලා ගෙදර යන් කිව්වා දෙන්නම.
ඊට පස්සේ ඉතින් ඔන්න ගෙදර ආවා. ඇත්තටම එළියේ ඉන්න හරිම අමාරුයි. ගෙදර ආපු ගමන් අපි තුන්දෙනා වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ මොනාහරි බොන්න ඕනි කියලා හිතුණා. දෙන්නට කිරිබත් කෑවට මොකද චූටි බඩගින්නක් ඇවිල්ලා දවල්ට කන්නත් තව වෙලා තියෙනවනේ. ඒක නිසා ඉතින් මම ඒ දෙන්න ආසම කේක් එකක් තිබුණා ගෙදර. ඒකෙන් කපලා මට නම් තේ එකක් මම හදාගත්තා. කොච්චර රස්නේ වුණත් මට නම් තේ ඕනෙමයි. අපේ ගෙදර දැන් මේ කාලේ තේ බොන්නේ මම විතරයි. ඉතින් මට තේ එකක් හදාගත්තා. බබාලා දෙන්නට එයාලා බොන්න ආස බීම වර්ග දෙකක් මම දාලා දුන්නා. මම නම් ඔන්න උණු තේ එකක් හදාගත්තා. පුතා මේ බොන්නේ ආමන්ඩ් කිරි එකක්. දුව නම් මික්ස් පළතුරු වර්ග කිහිපයක් එකතු කරලා හදපු බීම එකක්. ඉතින් ඒ දෙන්නත් එකම වර්ග බොන්නෙත් නැහැ. එයාලා ආස දේවල් තමයි එයාලා කෑමට බීමට අරගන්නේ. ඉතින් ඔන්න අපි තුන්දෙනා දැන් ඉතින් රස කේක් කෑල්ලක් කන්නයි හදන්නේ. මේ කේක් එක තමයි මම මෙහෙන් කාපු රසම කේක් එක. ඉතින් ආපුදා ඉඳන් අද වෙනකම් මම මේක කේක් එක කනවා. මොකද ඒ තරමටම මේ කේක් එක මාර රහයි. හැබැයි හැම සුපර් මාකට් එකකම මේ කේක් එක නැහැ. මේක අරගෙන එන්නේ ප්‍රික්ස් එකේ. ප්‍රික්ස් එකේ විතරයි මම දන්න තරමින් තියෙන්නේ. අනිත් සුපර් මාකට් වල නැහැ. ඉතින් ඔන්න අපි එහෙනම් කේක් කෑල්ලක් කාලා තේ එකක් පිලෙන්නම්. ඊට පස්සේ ඉතින් මම ආයෙ චුට්ටක් එළියට ආවා. දැන් නම් 12ට විතර. තාම දවල්ට උයන්න පටන් ගත්තෙත් නැහැ. ඊට කලින් ඉතින් මට හිතුණා මේ පැත්තට චුට්ටක් එන්න. මොකද අද උදේ මට එන්නත් බැරුව ගියානේ. මගේ දැන් මෑවැලේ මෑ කරල් හැදිලා. ඒව නම් දැන් කන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි ඉතින් චුට්ටයි තියෙන්නේ. කරල් 6ක් 7ක් වගේ තමයි මට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. මේ තමයි පළවෙනියෙන්ටම හැදුණු ඵලදාව. ඉතින් ආසයි මෙහෙම දකින්නකොට. මේ ටිකත් ඉතින් බලලා අත ගාලා හැමදාම උදේට යනවා. ඒකත් ඉතින් මනසට ලොකු සැහැල්ලුවක් මේ වගේ දේවල් දකින්න එක. නැත්තම් ගේ අස්සටම වෙලා ඉන්නකොටත් අපිට එපා වෙනවනේ. වම්බටු කරලකුත් හැදලා තියෙනවා. මේකත් පළවෙනිම වම්බටු කරල. මේ තියෙන්නේ අල. මම නම් අල හිටෙව්ව පෝච්චි 2 3කම. මොකද අල නම් හොඳටම ඵලදාව ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා මම හිටෙව්වා. ඔන්න ඉතින් මට හිතුණා අදත් ඔයාලට මිදි ටික පෙන්නන්න. මොකද මේ මිදි වැලේ මල් තියෙන කාලේ ඉඳන්ම චූටි වීඩියෝ ක්ලිප් ඔයාලට මම ගෙනාවනේ. ඒ ඉතින් ඒව චුට්ට ලොකු වෙන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් කලින් වීඩියෝ එකේදීත් මම ගොඩාක් පෙන්නුවා මේක. දැන් ඊටත් වඩා මිදිගෙඩි චුට්ටක් ලොකු වෙලා. ඉතින් ඒක නිසා තමයි අද චූටි වීඩියෝ ක්ලිප් එකක් මම ඔයාලට අරගෙන ආවේ. මගේ පුංචි වගාව පැත්තේ චුට්ටක් ඇවිදලා කරලා ඇවිල්ලා මම දැන් ලෑස්ති වෙන්නේ දවල්ට කෑම හදන්න. විශේෂයෙන් ලොකු දෙයක් හදන්නේ නැහැ. ඉක්මනින්ම හදාගන්න පුළුවන් රස කෑමක් තමයි මම අද හදන්නේ. ඉතින් මුලින්ම පෑන් එකට ඔලිව් ඔයිල් චුට්ටක් දාලා ඒක රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා ලූණු සුදු ලූණු ටික. ඒ ටික
හොඳට චුට්ටක් තෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා බිත්තරයක්. ඒකට ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, කෑලි මිරිස් චුට්ටක් එකතු කරලා ඒකත් හොඳට කලවම් කරනවා. ඊළඟට මම මේකට එකතු කරනවා මේ නම් සොසේජස් නෙමෙයි, මේ කුකුල් මස් වලින් හදලා තියෙන්නේ සොසේජස් වගේ, නමුත් ගොඩක් වෙනස් ඊට වඩා. මට ඒකේ නම නම් මතක නැහැ. ඉතින් මම ඒකෙනුත් කෑලි චුට්ටක් එකතු කරා කපලා. ඊට පස්සේ කැරට් ලීක්ස් ඒ දේවල් ටිකත් එකතු කරලා ඉතින් චුට්ටක් තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා පොඩිවට කපාගත්තු පියදේන එකක්. ඒ කියන්නේ මේ පාන් පිටි නෙමෙයි. මෙහෙනම් කියනවා ඉන්ද්‍රගාලි කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි පියදීන තියෙන ඒ වගේ රොටි එකක් අරගෙන පොඩිවට කපලා මේකට දාගත්තා. ඉතින් චූටි කොත්තුවක් වගේ තමයි. ඊට පස්සේ මම මේකට චීස් පිටි දෙකකුත් එකතු කරගත්තා. එකතු කරලා ඉතින් හොඳට කලවම් කරා. හැබැයි ඉතින් කොත්තුවක් කිව්වට කොත්තුවකුත් නෙමෙයි. ඒ වගේ එකක්. ඉතින් චීස් ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගත්ත චීස් ටික දිය වෙනකම්. මම චීස් ටික එකතු කරගත්තට පස්සේ ලිප ඕෆ් කරා. මොකද නැත්තම් චීස් ටික කර වෙලා යනවා. ඔන්න තියෙනවා දවල්ට හදාගත්තු රසම රස කෑම එක. කොත්තුවක් හා සමාන. ඉතින් ඒක උඩට මම චීස් පෙත්තකුත් තියාගත්තා. මේක රස නිසා චීස් පෙත්ත හිමීට දිය වෙලා යනවා මෙන්න මේ විදිහට. දැන් ඉතින් තියෙන්නේ උණු උණුවේම රස බලන්න. ගොඩක් වෙලාවට ඉතින් මම බබාල් දෙන්න නම් මේ විදිහට කන්න ආසයි. මමත් ඉතින් හදලා දෙනවා. මොකද පාන් පිටිත් නෙමේ, එළවලු ටිකකුත් මට එතකොට වැඩිපුර යාලට කවා ගන්න පුළුවන් නේ. ඔන්න ඉතින් අපි දැන් දවල්ට කන්නයි ලෑස්ති වෙන්නේ. අපි තුන් දෙනා දවල්ටත් කාලා ඉතින් ආවා ටීවී එක චුට්ටක් බලන්න. ගොඩක් වෙලාවට අපි තුන් දෙනා දවල් වරුවට ෆිල්ම් එහෙම බලනවා. ඉතින් එළියට යන්නත් බෑනේ, පුදුම රසණයක් තියෙන්නේ ගේ ඇතුළෙමයි මේ දවස්වල. ඔහොම ඉන්නකොට පුතා ඇහැව්වා රෑට පීසා කමුද කියලා. ඉතින් පීසා ඩෝ එක අනලා තියන්නත් තව ගොඩක් වෙලා තියෙන නිසා මම ආවා කිචන් එකට. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ ඩෝ එක අනලා තියන්න. මම මේක දාන දේවල් නම් ගොඩක් කියන්න ඕනේ නැහැ. මොකද මම හරිම පැහැදිලිව පීසා හදන වීඩියෝ එකක් මගේ YouTube channel එකේ දාලා තියෙනවා. මම ඒක link එක මේ වීඩියෝ එකට පල්ලෙහින් දාන්නම්. එතකොට ඔයාලට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඉතින් මම කියන්නම් දැම්ම දේවල්. මම මේකට yeast එකතු කරා, සීනි එකතු කරා, සාමාන්‍යයෙන් රස්නේ වතුර ටිකක් එකතු කරලා මුලින්ම yeast ටික දිය කරගත්තා. ඊට පස්සේ තමයි ඉතින් පාන් පිටි ටික එකතු කරලා ඩෝ එක අනා ගන්නෙ. ඉතින් මම පීසා ගෙදර හදන්න ගන්න කලින් මම ඇත්තටම හිතාගෙන හිටියේ පීසා හදන එක අමාරු දෙයක් කියලා. ඒ කියන්නේ අපිට හදන්නම බැරි දෙයක් කියලා තමයි මම හිතුවේ. ඒත් ඊට පස්සේ පීසා හදන්න පටන් ගත්තට පස්සේ තමයි දන්නේ පීසා හදන එක මාර ලේසියි කියලා. ඒ කියන්නේ අපිට ඕන රසට, අපිට ඕන විදිහට, අපේ ටේස්ට් එකට ගැලපෙන විදිහට පීසා හදාගන්න පුළුවන් කියලා ඊට පස්සේ තමයි ඇත්තටම දන්නේ. දැන් නම් ඉතින් හිතුන ගමන් මම ගෙදර පීසා හදනවා බබාලා දෙන්නට, අපිට. ඒ වගේම තමයි හිතුන ගමන් එළියට ගිහිල්ලත් පීසා කනවා. ඒක ඉතින් අර එන පොඩි ආසාවල්නේ. අපි ආසයිනේ ගිහිල්ලා රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා පීසා ඉඳගෙන කන්න. ඉතින් එහෙම හිතුනහම අපි එහෙමත් ගිහින් කනවා. සමහර දවසට එළියෙන් කන්න හිතුනම පීසා ගෙදරට ඕඩර් කරනවා. ආයෙත් දවසක ඉතින් ගෙදරත් හදනවා. ඇත්තම කිව්වොත් පීසා කියන්නේ මගේ ආසම කෑමක්. මට කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් තමයි පීසා කියන්නේ.
ඉතින් ඔන්න ඩෝ එක අනලා මම ඒක ඩබල් සයිස් වෙන්න පිපෙන්න තිබ්බා. ඔන්න ඉතින් ඩෝ එක දැන් ඩබල් සයිස් වෙලා මට නම් එච්චර වෙලා ගියේ නැහැ. මොකද මේ දවස්වල අපිට රස්නෙනේ. ඒක නිසා ටක් ගාලා ඩෝ එක පිපිලා ආවා. ඊට පස්සේ ඉතින් ඔන්න පාන් පිටි චුට්ටක් ඉහලා අපි අනාගත ඩෝ එක මම මේකට එකතු කරනවා. ඉතින් ඩෝ එක දැන් ආයේ අනන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හොඳටම නීට් වෙලානේ තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මෙන්න මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට කෑලි වලට වෙන් කරගන්න තියෙන්නේ. ඉතින් මම මේ ඩෝ එකෙන් කොටස් 5කට වෙන් කරගත්තා. මොකද මම හිතාගෙන හිටියේ පොඩි පීසා හදනවා කියලා. හැබැයි ඉතින් බලන්නකෝ මම අන්තිමට මොකද්ද හැදුවේ කියලා. මම මේ ඩෝ එකෙන් කොටස් 5කට වෙන් කරගත්තා. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහට හදාගෙන ආයෙත් මේක ඩබල් සයිස් වෙනකන් පිපෙන්න තියන්න ඕනේ. ඊළඟට මම පීසා එකට අවශ්‍ය කරන දේවලුත් ලෑස්ති කරගත්තා. ගෙදර තිබුණු දේවල් තමයි දාලා මම අද හදන්නේ. ඉතින් ඔන්න දෙවනි පාරටත් මේ පිටි ටික ඔන්න ඩබල් සයිස් වෙන්න පිපිලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ පීට්සා ටික හදාගන්න එකින් එක. මම ඉතින් පීට්සා තැටියක්ම අරගත්තේ මොකද එතකොට ලේසි රවුමට හදාගන්න. අද ඉතින් ගොඩාක් ලොකු පීට්සා හදන්නේ නැහැ. චූටි පීට්සා ටිකක් තමයි හදන්න මම හිතාගෙන හිටියේ. මුලින්ම හැදුවේ බබාල් දෙන්නගේ පීට්සා දෙක. ඒ දෙන්න කන්නෙත් වර්ග දෙකක්නේ. දුවට හැදුවේ මාර්ගරීට්. ඒ කියන්නේ චීස් විතරයි දාන්නේ. ෆොර්මාජ්ජෝ ඒ ටික විතරයි දාලා හැදුවේ. ඉතින් එයාට ඒක මම හදලා දුන්නා. ඒකේ වීඩියෝ එක නම් නැහැ මෙතන. මම දැන් මේ හදන්නේ පුතා කන පීට්සා එක. ඉතින් දැක්කනේ ඩෝ එක හොඳටම නීට් වුණාම අපිට හරිම ලේසියි මෙන්න මේ විදිහට තුනී කරන්න. පිටි එක පුළුවන් තරම් තුනී කරගන්න ඕන. එතකොට පිටි ගතිය ගොඩක් හිටින්නේ නැහැනේ. ඉතින් පිටි ගතිය ටිකක් වැඩියෙන් කන්න කැමති කෙනෙකුට තව ටිකක් මේක මහතට ගන්න පුළුවන්. තක්කලි සෝස් ටික තවර ගත්තා. ඊට පස්සේ චීස් ටිකක් වැඩිපුර මම මේකට එකතු කරනවා. ඉතින් අද මම මේකට දාන්නේ පුතා කන්න ආස දේවල් ටිකක්. සලාමි කෑලි ටිකක් මේකට එකතු කරා. ඊළඟට පංචෙත්තා බේකන් කෑලි ටිකක් එකතු කරා. ඊළඟට හතු ටිකක් මම මේකට එකතු කරනවා. ඒවා ටින් කරපු ඒවා. ඒ ටිකත් එකතු කරලා ඉවර වෙලා ඊළඟට මම මේකට අල ටිකක් උඩින් එකතු කරනවා. මේ අල නම් පීස කරපුවා. පෝරණයට දාපුවාම ඒක ගානට බැදිලා එනවා. ඊට පස්සේ මේක උඩට ඔලිව් ඔයිල් චුට්ටක් මම එකතු කරනවා. ඉතින් ලුණු ගම්මිරිස් ඒවා එකතු කරන්නේ නැහැ. මම මේ එකතු කරපු දේවල් වල ලුණු රස තියෙන නිසා. දැන් ඉතින් මේක අපි බේක් කරගමු. ඔන්න පුතාට හදපු පීට්සා එක නම් බේක් වෙලා අරගත්තා. ඔන්න ඔය විදිහට තමයි එයාගේ පීට්සා එක තියෙන්නේ. ඉතින් හොඳ සොෆ්ට් එකට තියෙනවා. හොඳ රසට, සුවඳට හැම දෙයකටම. ඉතින් එයාට ඒක කපලා දුන්නා කන්න. දුවත් කනවා මේ වෙලාවේ. ඉතින් බලන්නකෝ හොඳ ගොඩාක් පිටි ගතිය නෑ මහතට. හරිම සොෆ්ට් එකට තියෙනවා. හරිම රසට. ඉතින් ඊළඟට ඉතුරු පීට්සා ටික හදමු. මම හිතන් හිටියේ පොඩි පීට්සා 5ක් හදන්න. පස්සේ ඉතින් මට චූටි කම්මැලිකමක් ආවා. ඊට පස්සේ ඉතින් මට හිතුණා සේරම පිටි ටික මොකද මේකේ පිටි ගොඩක් නැහැ. චූටි පිටි බෝලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ ලොකු ට්‍රේ එකට දාලා මම තුනී කරා. ඉතින් මෙන්න මේ විදිහට මම
තුනී කරා. ඒ කියන්නේ කම්මැලිකම හිතුණා මට හදන්නම බෑම කියලා. ඊට පස්සේ අර විදිහටම තක්කලි සෝස් ටික මම මේකට එකතු කරා. ඉතින් එකතු කරලා මට හිතුන දේවල් ගොඩාක් මම මේකට එකතු කරා. ඔයාලත් බලන්න කියන්නේ කීයක් ජාති මේකට මම එකතු කරලා තියෙනවද කියලා එහෙනම් වීඩියෝ එක බලලා. ඔන්න තියෙනවා මට හිතුන දේවල් දාලා හදාගත්තු පිස්සා එක. අනිවාර්යෙන්ම කියන්න ඕන වර්ග කීයක් විතර මම මේකට එකතු කරාද කියලා. ඊට පස්සේ ඉතින් ඔලිව් ඔයිල් චුට්ටක් එකතු කරා, කෑලි මිරිස් චුට්ටක් එකතු කරා. අපි මේකට ලුණු ඒ දේවල් එකතු කරලා ඔන්න ඉතින් බේක් කරගත්තා. බේක් කරගත්තට පස්සේ තියෙන ඉතින් ඔන්න ඔය විදියට පීසා ඉතින් රවුමටම තියෙන්න ඕනේ නැහනේ. මොකද ඉතින් ඔය කොටු හැඩයටත් තියෙනවා. මේක ඇත්තටම මට කම්මැලි හිතුණා. මොකද මන්දා ලේසියට ඉතින් මම මෙන්න මේ විදිහට හදාගත්තා. හැඩේ විතරයි වෙනස. රසේ නම් කිසිම අඩුවක් නැහැ. දැන් ඉතින් අපිත් ලෑස්ති වෙන්නේ උණු උණුවේම පීට්සා කෑල්ලක් කන්න. මේ තියෙන ඉතින් අපිට හදාගත්තු පීට්සා එක. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් වෙනද වගේම මාව අහන් හිටියට මාව බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.